ගොඩාක් තියෙනවා සුද්ධ කරන්න. දැම්ම සුද්ධ කරන්න ගන්න ඕනේ. එතකොට මට රෑ වෙනකොට සුද්ධ කරලා ඉවර කරගන්න පුළුවන්. නායකතුමනි, අපි අද මේ දූපතෙන් පිටත් වෙනවානේ. ඊට පස්සේ හෙට අපි නිදානේ ගත්තාම ඒ නිදානේ බෙදාගන්නේ කොහොමද? නායකතුමයි ඉස්කාලටොයි ලොකු සාකච්ඡාවක් වගේ. අනිවාර්යෙන් අර නිදානේ ගැන වෙන්න ඇති. හොඳට ඇහුම්කන් දීගෙන ඉන්න ඕනේ. මොකද ඉස්සරහට මොකකින් මොකක් වෙන්න යනවද කියලා ඉතින් කවුරුත් දන්නේ නැහනේ. මම හිතන් ඉන්නේ ස්කාලට් නිදානෙන් වැඩි කොටසක් මාරිස්ටයි නසීර්ටයි බෙදලා දෙන්න. මොකද ඒ දෙන්න මේ නිදාන ගන්න ගොඩක් මහන්සි වෙනවනේ. ඒ අදහස නම් හොඳයි නායකතුමනි. අපි නිදානේ ගත්තට පස්සේ නිදානෙන් වැඩි කොටසක් නසීර්ටයි මාරිස්ටයි බෙදලා දෙමු. මොකක් නායකතුමා හදන්නේ මටයි නසීර්ටයි නිදානෙන් වැඩි කොටසක් බෙදලා දෙන්න නේද? අයියෝ, තව පොඩ්ඩේ මම ලොකු පාපයක් කරගන්නවා. දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා කරන්න ඕනේ. දැන් මම මේක ගිහිල්ලා නසීර්ට කියලා නායකතුමාගෙන් සමාව ගන්න ඕනේ. ඔන්න යාළුවනේ, මාරේස් මේ ගැන ඉක්මනටම ගිහිල්ලා නසීර්ට කිව්වා. මේ ගැන නසීර් ඇහුවට පස්සේ නසීර් ගොඩක් දුක් වුණා. ඊට පස්සේ මාරිසුයි නසීරුයි දෙන්නම නායකතුමා ළඟට ගිහිල්ලා වැඳලා සමාව අරගෙන නායකතුමාට ඒගොල්ලෝ සැලසුම් කරපු හැම දෙයක් ගැනම කිව්වා. හරි, මං තමුල්ලා දෙන්නට සමාව දෙනවා. මං තමුල්ලා දෙන්නට සමාව දෙන්න හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි තමුල්ලා දෙන්න මේ මට ද්‍රෝහිකමක් කරපු පළවෙනි වතාව. දෙවෙනි හේතුව තමයි තමුල්ලා දෙන්නම ඇවිල්ලා වරද පිළිගත්තා. ඒ හේතු දෙක හන්දා මං තමුල්ලාට සමාව දෙනවා. හැබැයි මීට පස්සේ මෙහෙම දෙයක් වුණොත් තමුල්ලා මරලා දානවා. අපෙන් ආයේ කවදාවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ නායකතුමනි. අපි මේක හන්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔව් නායකතුමනි, අපි ගොඩක් දේවල් මේ වැඩින් ඉගෙන ගත්තා. කවදාවත් දුරදිග බලන්නේ නැතුව වැඩ කරන්න හොඳ නැහැ. දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා හොඳට ඒ ගැන හොයලා බලලා තමයි කරන්න ඕනේ. තමුල්ලා මේ වැඩෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මට ඒක ගැන ගොඩක් සතුටුයි. හරි. දැන් ගිහිල්ලා වැඩ කරන්න ගන්නවා. ආයේ මේ වගේ වැඩ වෙන්න බෑ. යාළුවනේ, ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන කතා තවත් නරඹන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා like එකක් දාන්න. එහෙනම් යාළුවනේ, අපි ඊළඟ කතාවෙන් හමු වෙමු.